අතට ඉන්නවද? ඔව්. හෙලෝ යාළුවනේ මොකද වෙන්නේ කාලයකට පස්සේ අද යාළුවෙක් එක්ක එළියට යනවා. යාට ඕනේ කිව්වා ෆෝන් එකක් ගන්න. අපි දෙන්න යනවා. ඉතින් ෆෝන් එකක් ගන්න ගිහිල්ලා බලමු මොකද වෙන්නේ කියලා. ඔන්න ඉතින් යාළුවෝ අපි ආව ෆෝන් ෂොප් එකට. මේකේ හරිම ෆ්‍රෙන්ඩ්ලි ස්ටාෆ් එකක් ඉන්නේ. අපේ වයසේ වගේම කොල්ලෝ සෙට් එකක් කරන ෂොප් එකක්. ෆෝන් එක තෝරගත්තා. ඉතින් අපේ එක ෆෝන් එකත් අරන් අපි ආව KFC එක පැත්තේ පොඩි රවුමක් දාන්න කියලා හිතාගෙන. දැන් ඉතින් ෆෝන් එක අරගෙන කොල්ලට සතුටුයි. සෙට් අප් කරන ගමන් ඉන්නේ ෆෝන් එක. වේනානේ කොල්ලට ඉන්නවද? ඔව්. අපි ඉතින් KFC එකෙන් කෑම ඕඩර් එකකුත් දාලා කෑම එක එනකල් ෆෝන් එක සෙට් අප් කරන්න කියලා ලෑස්ති වුණේ. පරණ iPhone එකේ තියෙන data ටිකත් බෑකප් කරගෙන ඒ ටිකත් රීස්ටෝර් කරන්න ඉබේ. iCloud එකට බෑකප් කරා. අලුත් ෆෝන් එක සෙට් අප් කරන ගමන් වෙන කරන්න දෙයක්වත් නැහැ නේ. ඉතින් ඒ ඉන්න වෙලාව තුළ ඉතින් ෆෝන් එක සෙට් අප් කරන්න ගත්තා. ඉතින් යාළුවනේ පොඩ්ඩක් මේකේ ක්වොලිටි එක නම් අඩු වෙලා ඇති අනිවාර්යයෙන්ම. මොකද මේක රෑ වීඩියෝ කරපු එකක්. අම්බෝ මොකද්ද මම මේ දාලා තියෙන පාස්වර්ඩ් එක? මේකට වෙන පාස්වර්ඩ් එකක් දාන්නද? වැඩේ කරන්න පටන් ගත්තට මාර කේස් එක උනේ Wi-Fi නැහැනේ මේක ඇතුළට. ඉතින් ඊට පස්සේ ෆෝන් එකෙන් තමයි හොට්ස්පොට් කරලා වැඩේ කරන්න ලෑස්ති උනේ. ඒක තමයි Redmi 9S නේ. ඕකත් ඈ ඕකත් දැන් මේ කරන් ගොඩක් කල් ඕක 50 ගාන අතෝකත් මේක දැන් ඒක එච්චර වටින්නේ නැහැ ඈ දැන් එච්චර වටින්නේ නැහැ. ඕ 30 ගානක් මොකද හොරා කොල්ලගේ ෆෝන් එක සෙට් අප් කරනවා. කොල්ල full hidden privacy yes දාලා set up for myself. උඹට children's මොකුත් නැහැ නේ. පාස්කෝඩ් එක පස්සේ දාමුනේ. දැන් දානවා. දාලා ගන්න හොරේ. ඉතින් guys අපි පොඩි කයියක් ගහගෙන හිටියා. ඒ අතරතුර කෑම එකක් ආවා. ඉතින් කන්න ලෑස්ති වුණා. අද වැඩි කට්ටිය නෑ මෙතන. ඒක හොඳයි ඇත්තටම. නැත්තම් ඉතින් එපා වෙනවනේ සද්දේ කට්ටිය කෑ ගහනවා. පොඩක් කට්ටිය නැති හින්දා හොඳයි. කාලා කරලා අපි ගෙදර එන්න සෙට් වුණා යාළුවෝ ඊට පස්සේ. පුදුමයි මම කොළ පාට වැටලා තිබ්බා මෙතන. ආවන්නේ රතු පාට වැටෙන්නේ. මේ වීඩියෝ එක ගත්තේ අලුතෙන් ගත්ත ෆෝන් එකෙන්. බලන්න ඒකේ ක්වොලිටි එක නම් හොඳයි ඈ. රෑටත් ඒ කියන්නේ ලෝ ලයිට් වලත් රෙකෝඩින් අවුලක් නැතුව තියෙනවා. හොඳ ක්වොලිටි එකකින් මේ සේරම ටික රෙකෝඩ් කරේ මේ අලුතෙන් ගත්ත ඩිවයිස් එකෙන් යාළුවාගේ. ක්වොලිටි එක ඇත්තටම හොඳයි. කියන්න වරදක් නැහැ. මේ වෙලාවේ පට්ටම කරවලයි ඇතුළ මේ සෙල්ෆි කැමරාවෙන් රෙකෝඩ් කරේ. ඇත්තටම මාර ක්වොලිටි එකක් තියෙනවා. යාළුවෝ 12 Pro Max එක ලෝ ලයිට් රෙකෝඩින් එක. මේ ටික රෙකෝඩ් කරේ යාළුවේ බෑක් කැමරාවෙන්. ෆ්ලෑෂ් ලයිට් මොකුත් ඔන් කරලා නැහැ. නෝමල් බෑක් කැම් එකෙන් රෙකෝඩ් කරේ. ක්වොලිටි එක ඇත්තටම හොඳට තියෙනවා. මේ තියෙන අනිත් ෆෝන් එක රෙකෝඩ් කරපු වීඩියෝ එක මේකේ ක්වොලිටි එක සෑහෙන්න අඩුයි. මේ තියෙන ෆ්ලෑෂ් ලයිට් එක දාලා ෆ්ලෑෂ් ලයිට් එක දැම්මම නම් අර ග්ලාස් එකට වැටුණාට පස්සේ ඒක නිකන් අර එක්ස්පෝස් වෙලා පේනවා. එතන ඒ ටික නම් අවුල් අනිත් පැත්ත ග්ලාස් එකේ ඉඳලා. නැත්තම් නම් ඉතින් කියන්න වරදක් නැහැ කැමරාවට. එහෙනම් යාළුවේ හදට ගිහිල්ලා එන්නම්. මතක ඇතුව subscribe කරන්න, like එකක් දාන්න. ඔය ටික තමයි කියන්න තියෙන්නේ.